welcome to my YouTube channel. අද වීඩියෝ එක නම් දැක්කම ඔයාලට තේරෙනවා ඇති මගේ room එක clean කරන deep clean කරන වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. නාගි කෙනෙක් මට දාලා තිබ්බා comment එකක් room tour එකක් ගේන්න කියලා. දැන් මම room makeover වීඩියෝ එකකුත් ගෙනාපු නිසා දැන් deep clean වීඩියෝ කෙනුත් මගේ room එක කොහොමද room tour එක වෙලා ඉවරයි වගේ. ඉතින් ඒ නිසා මේක ඒ අයටත් එක්ක පේනව නේද මං දවස් ගානකින් මගේ room එක clean කරලා නැහැ. අර එහෙම මෙහෙන් අතු ගන්නවා විතරයි deep clean කරලා නැහැ. අනික ගත්තු බඩු ගත්තු තැන් වල මගේ තිබ්බ indoor plants ටිකක් මැරිලා. ඉතින් ඒවත් අය හිටවන්න ඕනේ. ඉතින් අනික අවුරුද්දත් ළඟම එනවා. ඉතින් හැමෝම මේ දවස්වල ක්ලීන් කරන කාලෙනේ අස් කරන කාලෙනේ ගෙවල් දොරවල්. ඉතින් මාත් ඉතින් මගේ කාමරෙම වැඩේ පටන් ගන්න තමයි මං හදන්නේ. මම මුලින්ම මගේ කණ්ණාඩි මේසෙන් වැඩේ පටන් ගන්න තමයි හදන්නේ. මොකද මේ එතනමයි ගොඩක් ප්‍රොඩක්ට් තියෙනවා. ඉතින් ඒවා හැම තැනම ඒවා හොඳට ක්ලීන් කරන්නත් ඕනේ. අපි පාවිච්චිට ගන්න නිසා අපේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් නිසා. ඒ වගේ මං හිතනවා මේ වීඩියෝ එක වලට මොටිවේෂන් එකක් වෙයි කියලා ඔයාලටත් ඔයාලගේ room එක clean කරගන්න. ඉතින් මගේ channel එකට අද අලුතෙන් එකතු වෙන යාළුවෙක් නම් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට ඔයාවත්. Losing time, I'm fading fast. I just wanna make it last. Try to let go of the past. I close my eyes, embrace the blast. Sleepless nights and headaches stack. Restlessness to hell and back. What's my purpose? What do I grab? A slippery surface, a heart attack. And sometimes you just gotta believe. There's something that'll give you relief. There's something that'll have what you need. What you need. We're broken, it's tragic. We're not all elastic, but maybe there's magic. Believe you could have it. And I know of sadness, the anxious and panic, the infinite vastness of all that is blackness. ඉතින් බලන්නකෝ මගේ ස්ටඩි ටේබල් එක පොත්වලින් නෙමේ වෙන වෙන දේවල් වලින් තමයි පිරීලා තියෙන්නේ. ඇත්තටම මට මේ දවස්වල එක්සෑම් එකකට මම ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ඉතින් ඒකයි මෙච්චරවත් මට අස් කරගන්න බැරි වුණේ. බලන්න මේ මල් ටික මම දාලා සෑහෙන කාලයක් එතනම පර වෙලා මට ඒකවත් මාරු කරගන්න අලුත් එකක් දාන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. ඉතින් ඒ වුණාට අද අපිට ලස්සනට මේ ටික ක්ලීන් කරගන්න පුළුවන්. Losing time, I'm fading fast. I just wanna make it last. Try to let go of the past. I close my eyes, embrace the blast. Sleepless nights and headaches stack. Restlessness to hell and back. What's my purpose? What do I grab? A slippery surface, a heart attack. And sometimes you just gotta believe. There's something that'll give you relief. There's something that'll have what you need. What you need.
මම මේවට වතුර දැම්මා. හැබැයි ඉතින් දැන් සතියක ඉඳලා මට පොඩ්ඩක්වත් මේවා ගැන බලන්න හම්බුන්නේ නැහැ. ඒ නිසා තමයි මගේ මේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටික මැරිලා තියෙන්නේ. ඉතින් මම මේක ගලවලා අලුත් එකක් මේකට හිටවන්න තමයි හදන්නේ. මම මේ පැලේ තමයි මේ පෝච්චියට හිටෙව්වේ. මට හිතා ගන්න බෑ මේක හැදෙයිද නැද්ද කියලා. හැදුනොත් හොඳයි. මේ බලමු අපි ඉතින් මේක හැදෙයිද කියලා. මට මේ හම්බුන එක තමයි ඉතින් මේ වෙලාවේ හිටෙව්වේ. මම සාමාන්‍යයෙන් මගේ රූම් එක මාසෙකට සැරයක් දෙසරයක් ඩීප් ක්ලීන් කරනවා. ඒත් මේ මම බිසි වුණ නිසා තමයි මට ක්ලීන් කරගන්න හම්බුනේ නැත්තේ මේ දවස්වල. හැබැයි මට තේරෙන විදිහට අපි ඉන්න තැන හොඳට පිරිසිදු කරගත්තට පස්සේ අපිට සතුටින් ඉන්න පුළුවන් ඒ තැන. ඒ වගේම දැන් අපිට දෙයක් කරන්න කම්මැලි නම්, සමහර විට පාඩම් කරන්න කම්මැලි නම්, කිසි වැඩක් කරන්න බැරුව කම්මැලිකම ඉන්නවා නම් අපි ඉන්න තැන ලස්සනට පිරිසිදුවට තියාගත්තාම අර ෆ්‍රෙෂ් වෙලා රීෆ්‍රෙෂ් වෙලා අපිට ඒ වැඩේ කරන්න ආස හිතෙනවා. ඒක මම අත්දැකීමෙන් කියන්නේ. මට නම් එහෙම තියෙනවා. මට කිසිම වැඩක් කරන්න බෑ කම්මැලිකම ඉන්නකොට. මගේ රූම් එක ක්ලීන් කරගත්තට පස්සේ මට ඒ වැඩේ කරන්න ආස හිතෙනවා. අලුත් වැඩක් කරන්න හිතෙනවා. අනිවාර්යෙන් ඔයාලත් try කරලා බලන්න. මම ඉතින් දැන් මගේ අල්මාරියේ තිබ්බ ඔක්කොම රෙදි ටික ඇඳ උඩට දාගත්තා නමන්න. දැන් ඉතින් මම රූම් එක ක්ලීන් කරලා ඉවරයි. මගේ මේ රූම් එක හදපු වීඩියෝ එක, රූම් මේකෝවර් වීඩියෝ එක මම අප්ලෝඩ් කරලා තියෙනවා. කැමති අයට ගිහින් බලන්න පුළුවන්. ඉතින් අද මේ විදිහට තමයි මගේ වීඩියෝ එක උනේ. ඉතින් තවත් කැමති වීඩියෝස් තියෙනම් මට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන්ම ඒ වීඩියෝ එකත් අරගෙන එන්නම්. ඉතින් අදට මං ගිහින් එන්නම්.